මුලින්ම අපි මේ කරන්නේ ස්කින් එක ක්ලීන් කරන එක. මෙතනදී අපි ක්ලෙන්ස් එකක් යූස් කරනවා. මේ අපි කරන්නේ හයිඩ්‍රා ෆේෂියල් මැෂින් එකේ හයිඩ්‍රා ක්ලෙන්සිං එක. මේකෙන් අපේ තියෙන මූණේ තියෙන කුණු දූවිලි ඉවත් කරගන්න පුළුවන්. දැන් අපි කරන්නේ ස්ටීම් එකත් එක්ක හයිඩ්‍රා ෆේෂියල් මැෂින් එකේ ස්ක්‍රබර් එකෙන් අපේ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් අඩු කරගන්න එක. දැන් අපි ටෝනර් එක ස්ප්‍රේ කරන එක තමයි කරන්නේ. මෙතනදී මගේ ස්කින් එකට ගැලපෙන එකක් තමයි මේ යූස් කරන්නේ. ඒ වගේම ඕගොල්ලන්ටත් ඕගොල්ලන්ගේ ස්කින් එකට ගැලපෙන්න ටෝනර් එකක් යූස් කරන්න පුළුවන්. දැන් අපි මේ යූස් කරන්නේ අල්ට්‍රාසවුන්ඩ් ප්‍රෝබ් එක. මේකේ අපේ ස්කින් එකේ තියෙන wrinkles අඩු කරගන්න පුළුවන්. ඒ වගේම blood circulation එක වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම හොඳ ටෙක්ස්චර් එකක් ස්කින් එකට ගන්න පුළුවන්. ඒ වගේම අපි ඊළඟට කරන රේඩියෝ ෆ්‍රීකවන්සි ට්‍රීට්මන්ට් එකේ ඒ වගේම ඉෆෙක්ට් එකක් අපේ ස්කින් එකට හම්බ වෙනවා. අපි දැන් කෝල්ඩ් හැමර් එක යූස් කරනවා තමයි ඔයගලන්ට මේ පේන්නේ. මෙතනදී ස්කින් එකට සූදින් ඉෆෙක්ට් එකක් හම්බ වෙනවා. ඒ වගේම ස්කින් එකේ තියෙන පෝස් එහෙම නැත්නම් සිදුරු වල සයිස් එක අඩු කරන එක තමයි කරන්නේ. දැන් අපි ෆේස් මාස්ක් එකක් දාලා තමයි මේ තියෙන්නේ. මෙතනදී මගේ ස්කින් එකට ගැලපෙන ෆේස් මාස්ක් එකක් තමයි යූස් කරලා තියෙන්නේ. ඉතින් ස්කින් ටයිප් එක අනුව අපි යූස් කරන ෆේස් මාස්ක් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. LED light therapy එක තමයි අපි හයිඩ්‍රා ෆේෂියල් එකේ ෆයිනල් ස්ටෙප් එක විදිහට යන්නේ. මෙතනදී අපේ ස්කින් එකේ කොලජන් ප්‍රොඩක්ෂන් එක වැඩි කරන එක තමයි කරන්නේ. හරි, දැන් හයිඩ්‍රා ෆේෂියල් එක ඉවරයි. හැබැයි සන්ස්ක්‍රීන් එක ගාන එක මතක් කරලම කරන්න ඕනේ. ඉතින් අපි සන්ස්ක්‍රීන් එක ගාලා හයිඩ්‍රා ෆේෂියල් එක ඉවර කරනවා.